චූටි චැලෙන්ජ් එකක් තියෙනවා. මේක කඩේ අර වයින්ද වින්නෝනි කාලේ විඳින්න නැත්තම් වයසට ගියම් පද හදන්න තියෙන්නේ. ජීවිතේ විඳිනවා, තාම විඳිනවා, ඉස්සරහටත් විඳිනවා. ඔන්න මේක තමයි. අර පේන්නේ නාරංගල කන්ද. ඉතින් සරුංගල් කන්දේ ඉඳලා අපි අද වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. නාරංගල කන්ද දිහා බලාගෙන ලස්සන රස කෑමක් හදලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් එකතු වෙලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක දිගටම. ඉතින් ඔන්න සරුංගල් කන්දේ භාගයක් දුරට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහට අහිමි වෙන්න යන සුන්දර මනරම් පරිසරයක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් එන්න බලන්න කැම්පින් කරන්න පුළුවන් සුපිරි ප්ලේස් එකක් තමයි. ඒ හින්දා මේ ඇවිදින්න කරන්න මහන්සි කියලා හිතන අයට ඔන්න සුපිරි කැම්පින් ප්ලේස් එකක් තමයි මේ. එන්න යම්. ඔය තමයි වදුල්ල ටවුන් එක. අර පේන නාරංගල කන්ද බලාගෙන අපි මෙතන තමයි යන්න යන්නේ. ඉතින් අපි සැලසුම් කරන්නේ මෙතන. ඉතින් ගල් ටිකක් හොයාගන්න ඕනේ. ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. ඔයාලට පේනව නේද? මේ පරිසරයේ නරඹන්න ආපු අයගේ වැඩ තමයි මේ. ඉතින් එහෙම කරන්න එපා. මේ පිස්සකාලා මේ පැත්තෙන් මේ වගේ දිරන් නැති ද්‍රව්‍ය දාලා ගියොත් මේක පරිසරයට ලොකු හානියක්. ඉතින් මේ ටින් සෑහෙන ප්‍රමාණයක් මෙතන දාලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. මෙතන තියෙන සුන්දරත්වය රැකලා යන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. මොකද තමන් ගේන දේ බෑග් එක දාලා අරන් ගින් ඩස්බින් එකකට දාන්න. ඔව් ඉතින් ඒක කරන්න බැරි කමක් නැහැ. ගේන්න පුළුවන් නම් කෙනෙකුට මේවා ගෙනියන්න බැරි කමක් නැහැනේ. හරි. මේ ඉඳලා ජිම් යන්න නැති කෝකවත් කරන්න. මෙතනින් තියෝ. මේක ගෙදරට ගෙනියන්න ඕන. තව එකක් ඕනේ. තව එකක් ඕනේ නේ. ළමයා පැත්තක උයනවා. ආව්. මේව හැබැයි එකපාරින් ඇවිලිලා යයි නේ අක්කා. කන්දක් ගෙනියයි දන්නේ අපි. දර. අඩේ තෙල්ලේ කරිපෙතරවල කවන්නේ හිරෙන්නේ. යන්න බෑ ෂුවර්. කෑමක් හදන්න යන්නේ. මුලින්ම පාන් ඉලි අරගෙන පාන් පෙත්තක් අරගෙන එහෙම කොන් ටික කපා ගන්න. පාන් පෙත්ත මදි නේද කියලා තමයි මට සැක අරගෙන සෝසේජස් එක ගොතන්නේ. එක විතරක් කඩලා දෙන්න දාන්න වාජනෙට. විතර කඩන්න දෙයක් නැහැ ගේද්දි කැඩලා. ඒ කැඩිච් එක නෙමෙයිනේ. කමන්නේ. වෙදිලක් නෑ තා. ඇලෙන්නේ නෑ ඇලෙනවා මේ ඕක ඇලෙනවා කොහොද? ඉරේවා
මගේ කකුලේ ද. මම දැන් මේක හැදුවා ඊට පස්සේ වා හදන්න. එකක් තියෙන්නේ. නැත්නම් දෙන්නම ඉන්නවනේ එක ගන්න පුළුවන්. අවුලක් නැහැ. දෙන්න. මං හදා දෙන්නම් ඔය ඔබලා මේව කරා. එතකොට හරි. වැඩ දෙකම වෙලානේ. ෆයිනල් ලුක් එක මේ වගේ. ප්‍රශ්න. මටත් තෝනි කෑල්ලා. cool. මේක ගන්නවද? මට ඒක තමයි. ඔහො. නෑ තාත්තේ ගෑවුණා මේ යන්න ඊට පස්සේ. travel කෙල්ල අද හදන්නේ මොකක්ද ඒ කරේ? නෑ මම දැකලා තියෙනවා මෙහෙම කරනවා එකයි කරේ බලන්න. මේ අතේ ගෑවුනාම පිටි මේවයි එකට ඇලෙනවා. අඩේ ෆෝන් එකට එක්කනේ මගේ කෑමවල රහ වැටලා තමයි කුඹි ඇවිල්ලා තියෙන්නේ. මේ සොසේජස් එක කන්න මේකට හැඩයක් නෑ. ඒක ඔතන්න බෑ. මේ මගේ ෆෝන් එක මොකක්ද මේ කරන්නේ? හරි 10 හරි 10ට හැනම් හදන්න කියන්න එපා. පිස්සු ගෙලින්න හදන්න එපා. 10යි නම් 10යි. 10 ඇතිද? 10 ඇති. ෂුවර් නේ? ෂුවර් නේ? අපි දෙන්න 2 4 8යි. පොඩි එක්කෙනාට 2යි. ඇති ඇති. ඒව ඕනේ. කකුල. නේද? කැලේද? එහෙම නෙවෙයි. ඔව්. නෑ. ආයි අනිත් පැත්ත ගන්න දැන්. පරෝදි මටත් ඕකම කරන්න තිබ්බා. අනිත් පැත්ත සොසේජස් එක. මේ පැත්ත? අන්න හරි. දාන්න තමයි බිස්කට් කොට. ඔව්. දාන්න ඕන. ඇති අම්මා. මෙන්න මේ කිරිකර අල්ලලා අනේ. චටකින්ද? ඔන්න දාන්නයි යන්නේ. නවනේ. හරියට. පරින් යන්න. හරියට. මං කිව්වා දැම්මම දාන්න එපා කියලා දැක්කනේ. අර වැදෙනවා දාලා. මොනේ වැදෙනවද? ඔහොම දාන්න එපා. මෙලක මම දාන්න. එපා ඔය දාන්න එපා. අර වයින්නේ. අර කැතයි ලස්සනට දානවා ඒ ටික. ඇති නේද? ඊළඟ ෂොට් එකට ඉතුරු ටික බදි. මම නම් ගන්න එන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ. අන්න නාරංගල කන්ද. කන්දේ කට්ටිය දැන් ඉන්නවද දන්නේ නෑනේ.
මේකට තියෙන්නේ. කන්දේ කට්ටිය මේ දැන් තහනම් කරලා තියෙන්නේ. ගිනි තිබ්බට පස්සේ. උයන තැනක නම් ඉන්න හොඳ නැහැ. අපේ ගෙදර කවුරුත් මං උයනලාට ළඟ ඉන්නේ නැහැ. challenge එකක් තියෙනවා. මේක අද තියාගෙන උඩ පිටින්න. බලන්න. දැන් මේක මට කරන්න කියලාද කියන්නේ? ඔක බර වැඩි හල්ලත් ඉක්කොට පිටියක් ගන්න. මේ වෙලාව හැටියට පේන පිටියක්. ඔයාලට පේනවද මේ දවල් අපි හිටපු ක්ලයිමේට් එක නෙමෙයි දැන් තියෙන්නේ. දැන් වීදුරුවෙන් පිරීලා. ඉතින් දැන් හවස කීයද? වෙලාව 5:00 වගේ. 5:00 මේ 5:00ට විතර සරුංගල් කන්දට මෙන්න මේ වගේ ලස්සන දර්ශනයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කාලේ ඔයාලා සරුංගල් කන්ද බලන්න ආවොත්. මේක දිව්‍ය ලෝකයක් කිව්වොත් මම නිවැරදි නේද? දංගි ගොඩක් වෙලාවට ගොඩක් අය අපේ වීඩියෝ බලද්දි එයාලා කියන කතාවක් තමයි ඇත්තටම එයාලා හරි වාසනාවන්තයි කියලා. මොකද හිතෙන්නේ? වාසනාවන්තයි තමයි. දැන් අර චුට්ටකට කලින් මෙතන තියෙච්ච කනුව පෙවුණා. දැන් ඒක පේන්නේ නැහැ. ඒ තරම් මීදුම සහ අපිව පේන්නෙත් නැහැ. ඉස්සරහට කවුරු හරි මුවන්ට ගිහින් හැප්පුණා පේන්නේ. ඉතින් මේ තමයි සරුංගල් කන්ද. හිතෙන වෙලාවට වෙනස් වෙන නංගි ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා ගෑනු ළමයි ට්‍රැවල් කරනවා කියන්නේ ඒක ගොඩක් අය ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ කැමති නැහැ මේ වගේ ට්‍රැවල් කරනකොට ගෑනු ළමෙක් තනියම හරි සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන ගර්ල්ස්ලා ගැන එයාලා හිතන විදිහ වෙනස්. ඔයාලට මොකද්ද ඒකට දෙන්න පුළුවන් උත්තරේ? ට්‍රැවල් ගර්ල් කෙනෙක් විදිහට. ඒකයි. එහෙම සබහාදහම විඳින්න නම් කැපවීමක් කරන්න වෙනවා. අර කොච්චර කල් ගැහුවත් තමන්ගේ නම ගත කරගන්න නැතුව තැනකට යන එක තමයි තමන්ගේ ටාගට් එක වෙන්න ඕනේ. අනුන් කියන දේවල් අදාළව නැහැ. අනිත් එක කෙල්ල දෙන්නෙක් රූම් එක ගිහිල්ලා නැවතිලා ට්‍රැවල් කරලා තනියම හරි සෝලෝ ට්‍රැවල් හරි මොන හරිම කරොත් ඔන්න හිතන්නේ මොන
මොනවද කියලා දන්නවනේ. ඒක නිසා ගෑල් ළමයි ටික කැම්මට දෙන්න ඕනන්න ඉතින් මේ අපි අවුරුදු ගානක යාළුවෝ. ඉතින් අතටත් වචනකින්වත් අපි දෙන්න රණ්ඩුවකින්වත් කියන්නේ බැනගෙන කරගෙන නැහැ. හරිම ආදරණීය විදියට අවුරුදු 6ක් මම හිතන්නේ නේද? ඉතින් මගේ ඒ යාළු පිට් එකට මම හැමදාම මෙයාට ආදරෙයි. මගේ බොක්ක පිට් එක. ඉතින් මේකයි අපේ වීඩියෝ බලන අය රූම් වල ගිහිල්ලා ඉන්නවා, ට්‍රැවල් කරනවා. එන්න කියලා හිතන්නේ. මේකයි ඉතින් රූම් වල CCTV එකක් අයිකලා තියන්න තනියෙන් දෙකත් එක්ක ඉන්න බලන්න. නෑ ඇත්තටම මේ ගොඩක් අය අහනවා ඔයාලා යන්නේ කා එක්කද? ඔයාලා තනියම යන්න විදියක් නෑ. ඒක නම් බොරුවක්. එහෙම කියලා ගොඩක් අය කියනවා. ඒ උනාට නෑ. අපි යන්නේ තනියම. අපි දෙන්න විතරයි ගමනේ. සුද්ධියෙක් තනියම ට්‍රැවල් කරොත් wow excellent යා තනියෙන් යනවා මාර ෆිට්නස් මාර ගැම්මක් කියනවා. ලංකාවේ කෙල්ලෙක් තනියෙන් ට්‍රැවල් කරොත් අන්න බඩු. මේ වගේ ලස්සන පරිසරයක් විඳින්න නම් අපි කොච්චර අනුන්ගේ කතා ඇහුවත් අපිට ඒක අදාළම කරගන්න හොඳ නැහැ. මොකද ඔයාලට ඒගේ වෙන්නේ ඔයාලගේ ජීවිතයේ තියෙන සුන්දරම දවස් ටික. මේකයි ජීවිතේ විඳින්න ඕන කාලේ විඳින්න නැත්තම් වයසට ගියම් පද මං හිතන්නේ එහෙම පද හදන අය මං හිතන්නේ මේ එහෙම වයසට ගිය අය වෙන්න ඕන. අපිට එහෙම පද හදන්න දෙන්නේ නැහැ කාටවත්. අපි ජීවිතේ විඳිනවා තාම විඳිනවා ඉස්සරහට විඳිනවා ඔන්න हरि पारे मार्गय पहदिलिय गमनांतनम तिबे नमुत අවසානය නොවේ තවත් පාරක් ඇති ගමන් කිරීමට